හායි හැමෝටම ද සෙලස්ටියල් ගයිඩ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ජුනි මාසේ දෙවනි සතිය. ඒ කියන්නේ ජුනි 8 වෙනිදා ඉඳන් ජුනි 14 වෙනිදා වෙනකන් සතිය ඔයාලට කොහොමද කියලා ටැරොට් වලින් බලන්න. ඉතින් කලින් වීඩියෝස් වල වගේම මෙතන ඔන්න තියෙනවා වෙනස්ම සිම්බල් හතරක්. ඉතින් මේ සිම්බල් හතරෙන් මේ වෙලාවේ ඔයාගේ හිත වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ මොන සිම්බල් එකටද කියලා ඔයා මතක තියාගන්න ඕනේ. සිම්බල් හතරක් තියෙනවා. ඒ හතරම 1 2 3 4 කියලා අංක දාලා තියෙනවා. ඉතින් ඔයාගේ හිත මේ වෙලාවේ මොන සිම්බල් එකටද වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ කියලා හිතේ තියාගන්න ගමන් අපි යමු රීඩින් වලට. ඉතින් රීඩින් වලට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ ඔයාලට බලන්න. එහෙනම් අපි යමු රීඩින් එකට. ඉතින් ඔයා තෝරගත්තේ පළවෙනි සිම්බල් එක නම් මෙන්න මේ ටැරොට් රීඩින් එක තමයි ඔයාට ආවේ මේ සතියේ ඔයාට කොහොමද කියලා. ඉතින් කාඩ් තුනේ මුල් කාඩ් එක ජස්ටිස් කාඩ් එක. ඒ කාඩ් එකෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ සාධාරණත්වය ගැන. ඉතින් ඔයාට මේ සතියේ ඔයාගේ පෞද්ගලික ජීවිතේ හෝ වේවා රැකියාව කරන වෘත්තීය ජීවිතේ හෝ වේවා මොකක් හරි වැදගත් තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඔයා අනිවාර්යයෙන්ම හදවතට වඩා මොළයට ඉඩ දෙන්න ඕනේ. මොකද ඔයා හදවතට ඉඩ දීමක් වගේ තමයි පෙන්눔 කරන්නේ. අනිවාර්යෙන් ඔයා මොළයට ඉඩ දෙන්න ඕනේ. මොකක් හරි පැත්තක් ගන්න නැතුව. ඒ කියන්නේ එක පැත්තකට පක්ෂපාතී නොවි ඔයා මැද ඉඳගෙන තීරණ ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා මැද ඉඳගෙන තීරණ ගන්න ඕනේ. ඒ කරුණ දෙස බලන්න ඕනේ මැද ඉඳගෙන. එක පැත්තක්වත් ගන්න නැතුව. ඉතින් ඒ වගේම ඔයා මේ සතියේ මොකක් හරි දෙයකට අධික ලෙස ක්‍රියා කරන අධික ලෙස බර දීලා ක්‍රියා කරනවා වෙන්න පුළුවන් මේ සතිය. උදාහරණයක් ලෙස ගත්තොත් අධ්‍යාපනයට වෙන්න පුළුවන්. නැත්නම් රැකියාවේ මොකක් හරි දෙයකට වෙන්න පුළුවන්. මොකක් හරි එකම සිතුවිල්ලකට. ඒ වගේ දෙයකට ඔයා බර දාලා ක්‍රියා කරනවා වෙන්න පුළුවන් එක දෙයකට. ඉතින් ජීවිතේ එහෙම බර දාලා ක්‍රියා කරද්දී ජීවිතේ අනිත් දේවල් සම්බර කරගන්න ඕනේ ඔයා. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම එක දෙයකට බර දාලා ක්‍රියා කරද්දී අනිත් දේවල් වලට බර යන්නේ නැහැ. ඉතින් අනිත් දේවල් සම්බර කරගන්න ඕනේ කියලා තමයි ඒ කාඩ් එකෙන් කියන්නේ. ඉතින් ජස්ටිස් කාඩ් එකෙන් ඔන්න ඔය දේවල් තමයි කියවෙන්නේ. ඉතින් දෙවනි කාඩ් එක 8 of swords. එතකොට ඒ කාඩ් එකේ තියෙන්නේ සති මැදදී ඔයාට සති මැදදී දැනෙන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවා වගේ. ඉතින් ඒක නිසා ඔයාට දැනෙනවා ඔයාට මේ ප්‍රශ්نين ගැලවීමක් ඇත්තෙම නැහැ කියලා. ඔයාට නිකන් හැම පැත්තකින්ම හිර වෙලා වගේ දැනීමක් එන්න පුළුවන්. හැබැයි ඇත්තටම වෙන්නේ ඔයාව හිර කරලා තියන්නේ ඔයාගේම සිතිවිල්ල තමයි ඔයාව හිර කරලා තියන්නේ. නැත්තම් ඔයාගේ බය. නැතුව බාහිර ලෝකෙ නෙමෙයි. ඉතින් ඔයා ඒක යටපත් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම ඔයාට පෙනේවි ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඔයාට ඉස්සරහට යන්න ඕන තරම් ඉඩ තියෙනවා කියලා පේනවා. ඒක නිසා ඔයාට ඔය මට බැහැ කියන සිතුවිල්ල නැත්තම් මට මේ ප්‍රශ්نين ගැලවෙන්න ක්‍රමයක් නැහැ හැම පැත්තකම හිර වෙලා වගේ කියන සිතුවිල්ල අයින් කරලා බය වෙන්නේ නැතුව යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ මේ සතියේ. ඉතින් ඔන්න ඔය දේ තමයි මෙන්න මේ දෙවනි කාඩ් එකෙන් කියන්නේ. ඉතින් ඊළඟට අපි යමු තුන්වෙනි කාඩ් එකට. තුන්වෙනි කාඩ් එක ඇවිල්ලා 9 of cups. හැබැයි ඒක රිසර්ව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උඩු යටිකුරු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ 9 of cup කාඩ් එක සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා ඉටු වෙන කාඩ් එකක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක හැබැයි උඩු යටිකුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් කියවෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා මොකක් හරි දෙයකින් ලාභයක් සතුටක් මොකක් හරි ප්‍රතිඵලයක් උපරිමයෙන්ම බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඒ හිතන පතන අයුරින් ඒක නොලැබෙන්න පුළුවන්. ඔයා හිතන පතන අයුරින් ඒ ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක නිසා ඔයාට ඒක මදිපාඩුවක් නැත්තම් කලකිරීමක් වගේ දැනෙන්න ගන්න පුළුවන් ඒ නිසා. ඉතින් ඒ වගේම ඔයාට සමහර දේවල් පේනවා බාහිරින්. ඒ කියන්නේ මතු පිටින් නිකන් සියල්ල හොඳ වෙනවා වගේ. හැම දෙයක්ම බාහිරින් හොඳට සිද්ධ වෙනවා කියලා පේනවා. හැබැයි ඔයාට ඔයාගේ අභ්‍යන්තරයෙන් තේරෙනවා මොකක් හරි අඩුවක්.
ඔයාට නිකන් අන්නේ අඩුවක් කියන හැඟීමක් එනවා. එන්න පුළුවන් නැත්නම් මතුවෙන්න පුළුවන්. එතකොට බාහිර දේවල් පස්සේ හඹාගෙන යන එකම තමයි. ගොඩක්ම බාහිර දේවල් පස්සේ හඹාගෙන යන එකම තමයි ඔන්න ඔයාට ඕන සතුට ලැබෙන්නේ නැති වෙන්න හේතුව. ඔයාට නිකන් අඩුවක් කියලා දැනෙන්න හේතුව. ඉතින් බාහිර දේවල් පස්සේ ගොඩක් යන්න නැතුව මේ සතියේ සැබෑ සතුට ලං කරගන්න පුළුවන් බාහිර දේවල් පස්සේ යන්න නැතුව හිටියොත්. ඉතින් ඔන්න ඔයා තෝරගත්තේ පළවෙනි සිම්බල් එක නම් ඔන්න ඔය ටික තමයි ඔයාගේ මේ සතියට අදාළව ආපු රීඩින් එක. ඉතින් ඔයා තෝරගත්තේ දෙවනි සිම්බල් එක නම් මෙන්න මේ රීඩින් එක තමයි ඔයාට මේ සතියේ ආවේ. ඉතින් මේකේ මුල් කාඩ් එක ටෙම්පරන්ස් කාඩ් එක. ඉතින් ටෙම්පරන්ස් කාඩ් එකේ මූලික වශයෙන්ම කියවෙන්නේ ඉවසීම ගැන. ඉතින් ඔයාට පහුගිය කාලේ මොකක් හරි කලබලකාරී බවක් තිබ්බනම් පහුගිය සතිවල කලබලකාරී බවක් ප්‍රශ්න මගහැරුණු බවක් තිබ්බනම් ඒ වගේ මිදිලා ඔයාට ඔයාගේ මනස ඒකාකාරීව තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මානසික සහනයක් ලැබෙනවා. මානසික සහනයක් සහ මානසික සම්බරතාවයක් ලැබෙන්න පුළුවන් මේ සතිය. එතකොට ඔයා කලින් සතිවල මොකක් හරි තීරණයක් ගන්න කල් බල හිටියනම් ඔන්න මේ සතිය හොඳම සතියක් වෙන්න පුළුවන්. ඔයාට ඒක කල්පනාකාරීව සහ බුද්ධිමත්ව ඒ තීරණය ගන්න. ඉතින් ඒ වගේම ඔයා මොකක් හරි ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රශ්නයක් තිබ්බනම් ලෙඩක් රෝගයක් වෙලා තිබ්බනම් ඒකේ සුවවීමක් වගේ දේකුත් මේකෙන් පෙන්눔 කරනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි කාඩ් එකෙන් ඔයාට මේ සතියට අදාළව පෙන්눔 කරන්නේ. ඉතින් අපි යමු දෙවෙනි කාඩ් එකට. දෙවෙනි කාඩ් එක Ace of Pentacles. දෙවෙනි කාඩ් එක Ace of Pentacles. ඉතින් මේකෙන් කියවෙන්න පුළුවන් ඔයාට මොකක් හරි බලාපොරොත්තු නොවූ ලැබීමක් වගේ දෙයක්. එක්කෝ රැකියාවක් වෙන්න පුළුවන්, මොකක් හරි ලාභයක්, එක්කෝ කරන ව්‍යාපාරයේ මොකක් හරි ලාභයක්, නැත්නම් බලාපොරොත්තු නොවූ හදිසි මුදල් ලැබීමක්. ඒ වගේ මොකක් හරි ලැබීමක් පෙන්눔 කරනවා. පොඩි හෝ මුදල් ලැබීමක් පෙන්눔 කරන නැත්නම් රැකියාව ලැබීමක් වගේ දෙයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ හේතුව නිසා ඔයාට අලුත් දෙයක් ආරම්භ කරන්න පුළුවන්. ඔන්න ඔයාට මේ සතිය අලුත් දෙයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ හේතුව නිසාම සුප ප්‍රතිඵල ගන්නත් පුළුවන්. ඒ වගේම ඒක ස්ථාවර ප්‍රතිඵල දෙනවා. ඉතින් දෙවනි කාඩ් එකෙන් කියවෙන්නේ ඔන්න ඔය වගේ දේවල්. අපි යමු තුන්වෙනි කාඩ් එකට. තුන්වෙනි කාඩ් එක The Sun. ඒ කාඩ් එකෙන් කියවෙන්නේ සාමාන්‍ය සාර්ථකත්වය නැත්නම් කීර්තිය වගේ දේවල්. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයා මේ සතියේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා කියලා තමයි කියන්නේ. ඔයාට පේන විදිහටම ඒක සාර්ථක වෙනවා. ඒ වගේම අන් අයගේ පැසසුම් ලබනවා. බාහිර සමාජයෙන් පැසසුම් ලබන ඔයා කියන කරන දේ සාර්ථක වීම නිසා. ඒ වගේම ඔයාට ඔයාගේ ළඟම ඥාතින් එක්ක, ඒ කියන්නේ පවුලේ අයගේ එක්ක හිතවතුන් එක්ක ඊටමත් සතුටෙන් ප්‍රීතියෙන් ගත කරන්න ඔන්න මේ සතිය හොඳ කාලයක් කියලා මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඒ වගේම ඔයා කරන කියන හැම දෙයක්ම ශක්තිමත්ව, උද්‍යෝගීමත්ව සහ ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීව සතිය අවසානයේ නිරෝගීව ඒ සතිය අවසන් කරන්න මේ කාඩ් එකෙන් ඔයාට ඔන්න පෙන්눔 කරනවා. ඉතින් ඔයා තෝරගත්ත දෙවනි සිම්බල් එක නම් මෙන්න මේක තමයි මේ සතියට අදාළව ඔයාගේ රීඩින් එක. ඉතින් ඔයා තෝරගත්තේ තුන්වෙනි සිම්බල් එක නම් මෙන්න මේ රීඩින් එක තමයි ඔයාට අදාළව මේ සතියට පෙන්눔 කරන්නේ. ඉතින් මේ කාඩ් තුනෙන් මුල් කාඩ් දෙකම රිවර්ස් වෙලා තියෙන. ඒ කියන්නේ උඩු යටිකුරු වෙලා. ඉතින් බලමු අපි මුල් කාඩ් එක. මුල් කාඩ් එක The World කාඩ් එක යටිකුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාඩ් එක යටිකුරු වීමෙන්ම කියවෙනවා ඔයා මොකක් හරි පටන් ගත්ත වැඩක ඔයාට ඒක සාර්ථක නිමාවක් හරි සාර්ථක ජයග්‍රහණයක් හරි ඕන වුණත් මේ කාඩ් එක යටිකුරුව තියෙන නිසා ඒකෙන් පේන්නේ ඔයාට ඒ වැඩේ බලාපොරොත්තු නොවූ ලෙස අවසන් කරගන්න බැරි වෙනවා කියන එක. එතකොට ඒ නිසා ඔයාට ඒකේ මන්දගාමී බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුළු කලකිරීමක් ඇති වෙන්න පුළුවන් මේ මන්දගාමී බව නිසාම ඔයා කරන වැඩේ අර බලාපොරොත්තු උන ලෙස ඒක ඉවර කරගන්න බැරි වුණ හේතුව නිසා. ඉතින් ඒ වගේම
ඔයා තව කොච්චර මහන්සි වුණත් ඒකේ අර අවසන් ප්‍රතිඵලය ලැබෙන්න තව පොඩි කාලයක් බලන් ඉන්න වෙනවා කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් දෙවනි කාඩ් එක Ace of Swords. ඒ කාඩ් එකත් රිවර්ස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යටිකුරු වෙලා තියෙන්නේ. එතකොට මේ කාඩ් එක රිවර්ස් වෙන එකෙන් කියවෙන්නේ ඔයා මොකක් හරි තීරණයක් ගන්න යනකොට ඔයාගේ හිතේ දෙගිඩියාවක් ඇති වෙනවා. මේ තීරණය ගන්න එක හොඳද නැත්නම් හොඳ නැද්ද කියන එක. එතකොට ඔයාට ඒ නිසා ඔයාගේ සිතිවිලි වල පැහැදිලි බවක් පැහැදිලි බවක් නැහැ කියලා ඔයාට දැනෙන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔයා වැදගත් තීරණ ගද්දි මේ සතිය ඔයා වැදගත් තීරණ ගද්දි එක්ක ලිපි ලේඛන මොනවා හරි දේවල් වලට අසං කරද්දි නැත්නම් අනිත් කට්ටිය එක්ක අදහස් හුවමාරු කරන්න යද්දි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ අදාළ කෙනා වැරදි විදියට ඒක වටහා ගන්න ඉඩ තියෙනවා. ඔයා කියන දේ වැරදි විදිහට වටහා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා කතා කරන්න යනකොට බොහොම ප්‍රවේශමෙන් සහ තීරණ ගන්න යනකොට බොහොම ප්‍රවේශමෙන් ඉවසලා තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ කාඩ් එකෙන් කියවෙන්නේ ඒ දේ. ඉතින් අපි යමු අන්තිම කාඩ් එකට. අන්තිම කාඩ් එක 3 of cups. ඉතින් 3 of cups කියන එකෙන් කියවෙන්නේ ඔන්න සතිය අන්තිමට සතියේ මුල් දිනවල තිබ්බර පීඩනය එක ඒ දේවල් මගහැරිලා ඔන්න ඔයාට සතිය අන්තිම ඊටමත් යහපත් සතියක් වෙනවා. ඒක ප්‍රීතිමත් එකක් වෙනවා කියලා තමයි ඒ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ හිතවතුන්, ඒ වගේම මිතුරන් නැත්නම් පවුලේ අය, ඒ වගේ ළඟම පුද්ගලයන් එක්ක සතුටු සාමිච්චිය දෙන්නට පුළුවන්. සමහර විට උත්සවයකට නැත්නම් සුහද හමුවකට වගේ ඒ වගේ දේවල් වලට ඔන්න සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර සතියේ මුල් කාලේ තිබ්බ මානසික පීඩන නැති වෙලා ඔයාට ඔයාගේ මානසික නිදහස උපරිමයෙන්ම ලැබිලා එතකොට අනිත් අයගේ උදව්ත් ලැබෙන සතියේ අන්තයක් තමයි ඔයාට මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඔන්න ඔයා තෝරගත්තේ තුන්වෙනි සිම්බල් එක නම් මේක තමයි ඔයාට අදාළව මේ සතියේ රීඩින් එක. ඉතින් ඔයා තෝරගත්තේ හතරවෙනි සිම්බල් එක නම් මෙන්න මේක තමයි ඔයාට අදාළව මේ සතියේ රීඩින් එක. ඉතින් මේ කාඩ් තුනෙන් මුල් කාඩ් එකේ තියෙන්නේ Queen of Cups. එතකොට ඒ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයා මේ සතියේ ඔයා ඊටමත් සාමකාමී සංවේදී මනසක් ඇති වෙනවා කියන එක. එතකොට ඔයා ඊටමත් සාමකාමීව මේ සතිය ගත කරනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔයාගේ පවුලේ අයත් එක්ක ඒ වගේම ළඟම ඥාතීන් එක්ක හිතවතුන් එක්ක තියෙන sannivedana connection එක නැත්තම් අන්‍යෝන්‍ය වටහා ගැනීම දෙගොල්ලෝ අතර තියෙන වටහා ගැනීම ගොඩක් ඉහළ යනවා. ඉතින් ඒක නිසා මේ සතිය ඔයාට ඊටම සතුටින් ගත කරන්න පුළුවන් කියලා තමයි ඒ කාඩ් එකෙන් පෙන්වන්නේ. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් කලින් මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තිබ්බනම් ඒක මේ සතිය තුල විසඳා ගන්න. බුද්ධියෙන් ඒ වගේම ඉවසීමෙන් විසඳා ගන්න ඔන්න ඔයාට හැකියාව ලැබෙනවා කියලා තමයි මුල් කාඩ් එකෙන් කියවෙන්නේ. එතකොට දෙවනි කාඩ් එක අපි යමු දෙවනි කාඩ් එකට. දෙවනි කාඩ් එක 8 of wands. එතකොට ඒ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයාගේ කලින් සතිවල දැන් කලින් දවස්වල මොකක් හරි කරගෙන හිටපු වැඩක් එක ප්‍රමාද වෙවි තිබ්බනම් ඒක ප්‍රමාද වෙවි තිබ්බනම් ඔන්න මේ සතියේ ඒක ඉක්මන් කරගන්න පුළුවන්. ඊටමත් වේගයෙන් ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ මේ සතියේ. ඒ වගේම ඔයා කාගෙන් හරි මැසේජ් එකක් බලාපොරොත්තු වෙන්න හිටියා නැත්නම් මොකක් හරි පණිවිඩයක් බලාපොරොත්තුෙන් හිටියේ නම් ඒ වගේම ඇමතුමක් නැත්නම් ඊමේල් එකක් ඔන්න බලාපොරොත්තු වෙ හිටිනම් ඔයා පුන බලාගෙන හිටියනම් ඔන්න ඔයාට මේ සතියේදී ඒ පණිවිඩේ ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ ඒක. ඒ වගේම මේ සතිය ඔයාට ගොඩක් දුරට කාර්යබහුල වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ කාර්යබහුල බවින්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් කියලා දෙවනි කාඩ් එකෙන් පෙන්눔 කරනවා. එහෙනම් අපි යමු තුන්වෙනි කාඩ් එකට. තුන්වෙනි කාඩ් එක 3 of Pentacles. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාට ඔයා රැකියාව කරන ස්ථානයේ හරි නැත්නම් ඔයා මොකක් හරි වාගේ කැරියර් එක කරන ස්ථාන නැත්නම් අධ්‍යාපනය හොය ඉගෙන ගන්න ස්ථානයේ වේවා ඔයා කරන මොකක් හරි වැඩක
වැඩක නිර්මාණාත්මක දෙයකට අන් අයගේ උදව් උපකාර ලැබෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම ඒ දක්ෂතාවය ඔයාගේ ඒ දක්ෂතාවයේ වටපිටාවේ ඉන්න අනිත් උසස් අය අගය කරනවා කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ඔයාට මේ සතිය අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න නැත්නම් අලුත් මොකක් හරි බිස්නස් එකක් හරි අලුත් ව්‍යාපෘතියක් මොකක් හරි ඒ වගේ දෙයක් පටන් ගන්න ඔන්න මේ සතිය හොඳම කාලයක් කියලා මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඉතින් ඔන්න ඕක තමයි ඔයා තෝරගත්තේ 4 වෙනි සිම්බල් එක නම් ඔයාට අදාළව මේ සතියේ රීඩින් එක. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම ඕම් සායිරාම් ඕම් නමෝ නාරායනාය ඕම් නමක් ශිවාය